හෙල්ලෝ ගයිස්, ඉතින් කොහොමද ඔයාලට ඕනේ අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Minecraft hardcore series එක. මම ස්කින් වලට මොකද නම කේස් එකක් කළා මම මේ මේක හදාගත්තද මම දන්නේ delete කරලා ආව create කරමු. ඕකේ යාළුවා පෙන්නන්නේ වක්කයි බග් එක. හරි. ඉතින් මම ඔයාලට survival guide එකේ episode එක කිව්වා. මගේ හાર્ඩ්කෝර් වර්ල්ඩ් එක තියෙනවා. ඉතින් 23ක් දවස් වයි වෙලා. ඉතින් ඒකේ ඒක තමයි අද ප්ලේ කරන්නේ. ඉතින් ඒකේ පළවෙනි ඊඩ් එක මගේ අතින් ඩිලීට් වෙලා කියලා. ඉතින් ඒකින්ද දෙවෙනි ඊඩ් එක තමයි ගේන්න එන්නේ. ඒක පළවෙනි එපිසෝඩ් එක. ඒ වුණාට මේක දෙවෙනි එපිසෝඩ් එක වගේ තමයි. ඉතින් දැන් නම් ෆ්‍රෙන්ඩ්ස් අර ලෝඩ් වෙන්න යන වෙලාවක් යන හින වෙලාව දැන් ඒක ටිකක් හරි රෙකෝඩ් කරලා තමයි ටිකක් ගොඩක් වෙලා යන ටිකන්නේ ගොඩක් වෙලා යන රෙකෝඩ් කරද්දී ඕකේ නෝ ෆ්‍රෙන්ඩ්ස් ප්ලේ කරද්දී තමයි ගොඩක් වෙලා යන්නේ. يعني රෙකෝඩ් කරලා තමයි ගොඩක් වෙලා යන්නේ. නෑ මම පොඩ්ඩක් ස්ටොප් කරලා බලවම් වෙන්න. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ඒ වගේ තමයි මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. ඔයාලා තාමත් අපේ සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. මොකද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දි මට සබස්ක්‍රයිබර්ස්ලා 14යි. ඒකින්ද ඔයාලා මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න, මේ වීඩියෝ එක ලයික් දාන්න, ඔයාගේ යාළුවන්ට බලන්න මේක ෂෙයා කරන්න. ඊළඟ එපිසෝඩ් එකේ මොකද්ද කරන්න ඕන කියලා කමෙන්ට් උත් කරන්න. ඉතින් මම ෆ්‍රෙන්ඩ්ස් ආජුට්ටෙන් මම හાર્ඩ්කෝර් එකේ කේව් ගිහලා මිය යන්නත් ඉඩ තිබ්බා. උනාට මම බේරුණා කොහොම හරි හાર્ඩ් බාග් එකකින් බීබි සොම්බියෙක් වයි සොම්බිලා 3 දෙනෙක් වයි මරලා දැම්මා. ඒක නා වාසනාව. සාමාන්‍යයෙන් කොහොම කරා ගන්න බෑ මට. අනිවා මැරෙනවා තමයි. මට වාසනාවට වගේ හරි ගියා ඒක. ඕකේ ලගයි ලෝඩ් වෙන්න හරි ඉවරයි. මේ මගේ ගෙදර පිච්චි ගෙදර මං හදලා ඉවර නෑ. තම හදන ගම. මේ ටෝච් දෙකක් ගෙව්වා මේ තාම හදන ගමන් මේ ගෙදර. හරිද? මේ ලොක් මදියලා තිබ්බේ මේ දැන් නම් ලොක් මං හිතුවේ නෑ එතනින් වැටේ කියලා. ඕකේ. මෙතන ෆ්‍රෙන්ඩ්ස් මේ ගහ මං කපන්න නැත්තේ මෙතන මීවදයක් ආයි ගවට. ඒක කපන්න නැත්තේ ඉතින් මම එහෙනම් මේ ටික කපා ගන්නවා. ඕකේ ඉතින් බල්ලෝ ටිකකුත් මට හම්බුණා. අතන ඉස්සරහ කැලෑවකුත් තියෙනවා. ජංගල් බයෝම් එකකුත්. අර ජංගල් එක මෙතන ඉස්සරහ කැලෑවක් තියෙනවා. ඒ කැලෑවෙනුත් මට හම්බුණා බල්ලෙක්. මේ බල්ලෝ කීර දෙනෙක් හම්බුණා. මට ලොග් එක තේරෙන්නේ නැහැ දායකට. හරි. ඉතින් අද ෆ්‍රෙන්ඩ්ස් අපි ගෙදර ටිකක් හදමු. ටිකක් නෙවෙයි ගොඩක් හදමු. දැන්ට මේ ඇති ඉතින් මෙතන මම ෆාම් එකකුත් දැම්මා. ඉතින් ඒකත් නෑ ඇත්තම කිව්වොත් ඒ ප්ලොට් එක ඩිලීට් වුණා. මේකට මම කොම්පෝස්ට් එක දැම්මා. මට තේරෙන්නේ වගේ වැදලා තියෙනවා. ගෙදර නිකන් මොකක්ද එකක් වගේ පිටිපස්සට හරි මේවා කරගෙන ඉන්න ඕනේ. ඉතින් මෙතනින් මං ට්‍රැප් ඩෝස් දාලා තියෙනවා. ඒක ලස්සන. මේකේ ඉන්වෙන්ටරි බග් එකක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒ කියන්නේ ගේම් එකට ආපු ගාම ෆ්‍රෙන්ඩ්ස් ඉන්වෙන්ටරි ඕපන් වෙන්න ටික වෙලාවක් යනවා. මම හිතන්නේ මගේ ආමරේ. මේක දාගත්තෙත් එනවාම අර. මේ ගෝල්ඩන් හෙල්මට් එක නා ෆ්‍රෙන්ඩ්ස් සොම්බි එකක්ම මරලා. ඒක කරෙන්න ඕන නැමෙන්න තිබුණා. තව සොම්බියෙක් මරලා මං අරගත්තා මේ. මෙතනින් මට වැටෙන්නේ නැතුව ගියා. වැටුණා. මේකේ උස ෆ්‍රෙන්ඩ්ස් මම ගන්නේ බ්ලොක් දෙක ගානේ. දෙකයි. මේ උඩ තට්ටුව මේ. හරිද? පළවෙනි තට්ටුව ඔයගොල්ලෝ දකින්නේ. බලමු පොඩි වක් එක.
බග් යන්නේ ෆ්‍රෙන්ඩ්ස් පොඩි ක්ලච් එකක් ගන්න හැදුවේ මේ ක්ලච් එකක් නෑ වද පොඩි ස්පීඩ් බ්‍රිජ් පාරක් දාන්න හැදුවේ මේ දාගන්න බැරි වුණා නැත්තම් රැවුණනේ අර මං ඒ කාලේ කරන ඒ කාලේ කොහොමත් කරන ඒ ක්ලච් එක ක්‍රවුච් කරන කොහොමත් සාමාන්‍යම ඒ ක්ලච් එක කරනවා අද කරගන්න බැරි වුණා මේ පුළුවන් මට අද බැරි වුණා අද පොඩ්ඩක් මූඩ් එක හරි නෑ මං හිතන්නේ වැටෙන්න එපා මේ දවස්වල මේ වැටිල්ලෙම ඇසිත් අන්න අතන වෙන්නේ මගේ අශ්ෂයා ඉන්නවා ලෙදර් ආමරයක් දාන් ඉන්නේ එයාට මම ලෙදර් ආමරයක් දාලා දුන්නා ඉතින් දෙවෙනි දාටට ෆ්‍රෙන්ඩ්ස් මං ජනේල එහෙම දාන්නේ දෙවෙනි දාටට ඕනේ නැත්තම් ඕකේ ඊට පස්සේ දෙකක් දාන්න යන එක ස්පීඩ් නේ මෙහෙම ගිහලා ආයෙ වටයක් යනට වඩා අපි ඊළඟ එකේ දැන් එහෙම කරමු දැම්මත් ඒ ටෝච් එක කඩන්න එපා ටෝච් එක කඩන්න එපා කෑඩුවා නීති ඔය ටෝච් එක ටෝච් එක මම මේක අස්සරම අරන් ගියා මේක ඇල්ල මම අර මේ ඩමයින් කරන්න කියලා ගත්තේ කොයකෝ ටෝච් ටික පී ෆ්‍රෙන්ඩ්ස් මම මේක ඇතුලේ ගහලා තිබ්බ ටෝච් ටිකක් ඒ ටිකක් නෑ ඇතුලේ කරු වලින් දමන් ටෝච් ටිකක් ගහලා තිබ්බා ඒක කොයි එකක් නෑ මෙතන ටෝච් එක තියෙනවා අනේ මන්ද මේක අපි ගහමු මෙන්න මෙතනින් ඕකේ මම ගස්මා දියලා නේ ගස්මා දියලා නේ මේ ලොකුම දියලා ඒකම දුන්නා අතන ඕඩර් ක්ලච් එකක් ඉන්න ෆ්‍රෙන්ඩ් වැඩ ගන්න බෑ මොකක්ද අපිට අර අපිට සමහර වෙලාවට මේක FPS වැඩිපුර යද්දි ලැග් වෙනවා ලැග් වුණායින් පස්සේ ඒක ක්ලච් එකක්වත් හරියට කරගන්න සමහර ක්ලච් පුළුවන් සමහර ක්ලච් කරන්න බෑ ඉතින් ඔයාලා දකින්න ඇති ෆ්‍රෙන්ඩ්ස් මගේ එන් පෝටල් ක්ලච් එක එහෙම මේක එතනින් ඉවරනේ ඩෙන්ඩ ලයින් වල අපි මෙතනින් ගමු එතන මගේ මං ගහ කැපුවේ නේ පී මං ගෙවල් ළඟම මම පැල කරේ දැන් මේ මොකද කලින් තිබ්බ යන්න හරි මම ගස් කප කපිටි ආයේ එහෙට යනකොට කම්මැලි හිතුණා ඉතින් ඇපල් ගෙඩිය කම්බ ඇපල් ගෙඩිය හරි තිබෙන්නේ ඇපල් ගෙඩි තිබිලා මේ මගේ දෙකට යන්න ඉතින් ට්‍රී සැම්පලින් මේක අපි දාමු මෙතන ඉතින් ලොක් 10ක් තියෙන ඇති වේද අනේ මන්ද මංගා ග්ලාස් තියනවද මම හිතන්නේ මංගා ග්ලාස් තියෙනවා ග්ලාස් නම් තියෙනවා වගේ මේ ටෙස්ට් එක ආයෙත් ඕකේ අපි හදාගමු බොටල් 3ක් වෙඩිත් එක්ක රයත් වෙන මෙන්න මේකට දාන්න ෆ්‍රෙන්ඩ්ස් ඉතුරු ග්ලාස් ටික ඊට පස්සේ කෝල් ඕන මංග කෝල් නෑ කියන්න එපා අඩෝ කෝල් නැද්ද යෝ හෝලුත් නෑ ඕකේ ඊට පස්සේ මෙහෙම දාලා මට ෆ්‍රෙන්ඩ්ස් ඔක්කොම රෙසිපීස් ටිකගේ මතකයි හරිද ඊට පස්සේ මෙහෙමනේ ඔහොම නේද දාන්නේ ෆයර් කැම්ප් ෆයර් එකක් හදාගත්තා නිදාගන්න බෑ කියන්නේ යව මේ රෑ වෙලා නැද්ද මාර කතා නේ කියන්නේ නිදාගන්න පුළුවන් දැන් මම බැන්නේ ඉඳ ෆ්‍රෙන්ඩ්ස් නිදාගන්න පුළුවන් කිව්වා
ये हार्ट ने बीम वेटला मतलब वो हार्ट ने फ्रेंड्स फायर कैंप එක ප්ලේස් වෙන ගන්න නෑ නෑ උන්නේ මොකුත් උන්නේ කිසි කේස් එකක් නෑ මෙන්න මෙතනින් ඕක දැම්මා අදුම් ටික වදින්න හරි මට ගන්න නෑ නේද මේ මාර වැඩේ ෆ්‍රෙන්ඩ්ස් අපි මේක කඩමු ඈ ඊ කෝල් ගන්න පුළුවන් මේ විදිහට ඊ ඉන්ෆිනිට් කෝල් ගත හැකි හරි නයිස් ඕකේ ඉතින් මම ඒක කැඩුවේ නැත්නම් අරුන් ටික පිච්චෙන්න පුළුවන් ඒක අපි ට්‍රැප් ඩ්‍රෝ එකක් හදාගමු ට්‍රැප් ඩ්‍රෝ මොනම ට්‍රැප් ඩෝ එකක් හදාගෙන ඊට පස්සේ අපි කැම්ප් ෆයර් එකක් හදාගමු රාතින් දදා ඉන්න කම්මැලි නැත්තම් ඒකත් ඒකයි කැම්ප් ෆයර් හදන්න බැද්ද සර්ච් එකේ යකෝ කැම්ප් ෆයර් හදන්න පුළුවන් මම දැන් හැදුවේ ඒක බාහිරද ස්ටික් නෑනේ ස්ටිකේ ලොගුයි නෑ මම ඔක්කොම ලොක් දෙක හැරෙව්වනේ මේවට ඔක්කොම ලොක් ටික ෆ්‍රෙන්ඩ්ස් මම මේ ඕක්ලයින් කරපින්න ලොකුනේ පෝ ලැග් ගියා කිය තාම යනවා ඒ ලැග් එක යාගන්න ගන්න බටන් එකට දාලා ගහන්නවට නැත්තම් මේ ඕකේ අපි දැන් හදාගමු දැන් නම් හදන්න බෑ කියන්න එපා ස්ටික් නෑනේ හරි දැන් නම් හදන්න බෑ කියන්න එපා ගහන එකක් මයින්ක්‍රාෆ්ට් එකට අමිති දැන් හදන්න පුළුවන් දැක්කනේ ඊ මංගා තිබ්බ එක කෝල් එක දැන් කෝල් දෙකක් තියෙනවා ඊක බලන්න මට වැඩක් නැහැ ඉතින් මම ලොග් යනවා ලොග් වලින් මට පුළුවන් ඊට වඩා පුච්චලා ගන්න. ඒතර XP තමයි. මෙන්න මෙහෙම කඩලා නැත්නම් ප්‍රෙස් මේ බීලා ටික පිච්චෙන්න පුළුවන්. ඒකයි මම එහෙම කරේ. පාන්කල්ලා කාලා ඊට පස්සේ කැම්ප් ෆයර් එක අරගෙන ඊට කලින් ප්‍රෙස් ටැබ් ඩෝ එකත් අතටම ගමු. මොකද ඉන්වෙන්ටරි එක ඕපන් කර ඉන්න බෑ එතන. ඒකෝ මේක බීලා අමීන් මේ පොඩි එකා විතරනේ ඉන්නේ ඒකෝ අනිත් බීලා ෆ්‍රෙන්ඩ්ස් පොඩි එක්කෙනා විතරනේ ඉන්නේ අනිත් ටික නෑනේ මේ එක්කෙනා නේ ඉන්නේ අන්න හරි ගිහිල්ලා නේ ඉතින් අයියෝ මෙතන එක්කෙනෙක් ඉන්නවා මම මේ මල අරන් යන් ෆ්‍රෙන්ඩ්ස් අපි අයියෝ මන් දන්නේ අර දෙන්නම එතන මේ එන්න කෝ ඔයත් එන්න මෙතනත් එකක් ඇදිලා මේ තුන් දෙනා එතකොට එතනනේ හරි දැන්නේ තේරුණා කෝ අනිත් ටික නෑ ඔයාලගේ පොඩි එක්කනේ මල ඉවරයි අපි මෙන්න මේ මල අරයට කෝ කාටද වනේ ඔයා කෑයනේ ඔයා පොඩි එක්කෙනෙක් දෙන්න බලන්න මට XP දුන්න පොඩි එක්කෙනෙකුත් නෑනේ අනිත් පොඩි එක්කෙනා කොහෙද ඇත්තටම ගියේ ඔය අතනත් එකක් තියෙන අපි ඒකට කැම්ප් එකක් ගහමුද ඒකටත් ගහම මේ ට්‍රැප් ඩෝර් සුත් දෙකක් තියෙන එකේ මම හිතනවා කිසි කේස් එකක් වෙන ගන්න නැති වෙයි කියලා බීලට ඉන්වෙන්ටරි එක තව එකක් තියෙනවා මෙන්න මෙතන එකක් ගහමු අපි තව එකක් හදාගමු දැන් ස්ටික් නෑනේ ඉතින් ආයෙත් හදනවා අයියෝ ආයෙ පාර ලොග්නේ අයියෝ එක්ස් එකනේ
පලින් සද්දවත් දෙන නම් ගණන් ගන්න එපා. මේ අපි ඒකටත් එකක් දාලෙමු. එතකොට ලේසි. ඕකේ. මෙහෙම දැම්මා. කෝල් එක දැම්මා. තව කෝල් ලැබෙයි. කැම්ප් ෆයර් එකක් හදාගත්තා. ඒක අරන් අපි දැන් යන් එහා. නහරයකට තියෙන. ඔය ඉතින් පැනගන්න බැරි අතන දොරකට අහු වුණා. ඒ අපි යන් ජංගල් එකක් කපන්නත් ආසයි. මේ බැම්බු නේනේ මම තාම බැම්බු හම්බුන්නේ එතන ඇති තමයි. බලන්න. නා මෙතන මල් තියෙන ඉඳ තමයි අතන හැදිලා තියෙන්නේ. ඊ මෙතන හතරක් ඉන්නව නේද? අයියෝ කෙලියයි. ඔයාලා දන්නවද දන්නේ නැහැ. යකෝ ටැබ්ඩෝ එක මං අරන් ඉන්නේ. හරි. ඔයාලා දන්නවද දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්? එක බී හවුස් එකක ඉන්න පුළුවන් එක්කිනාටයි. මාරේඩි. අපිට හනි කොම්බ් වලින් හදන්න පුළුවන් නේද? බී හවුස් එක. අපි හදමු. දවංග අයන් තියෙනවා. අපි හදමු. මොකද පව් මෙයාලා ඇත්තම කිව්වොත්. මම ඒක හදලා ඔයාලව හම්බ වෙන්න. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් මාර වැඩක් උනේ. මේ මම ෂියරකින් අරක ෂියර් කරා. මට හනි කොම්බුත් හම්බුණා. ෂියර් කරපුවාම මට අරුන් ගැහුවා. අරකක් ගහලානේ තිබ්බේ ෆ්‍රෙන්ඩ්ස්. මේ එකක් මොකද්ද මේ? නේද මම මේ කැම්ප් ෆයර් එකක් ගහලානේ තිබ්බේ. මේ මාර වැඩේ ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා දන්නවද දන්නේ නැහැ. හරි මල. එහෙනම් අපිට කවුරු හරි මේවා කෙනෙක් ඇටැක් කරොත් එහෙම මේ කවුරු හරි කෙනෙක් අපිට ඇටැක් කරොත් එහෙම ෆ්‍රෙන්ඩ්ස් එයා මැරෙනවා. අපිට හනිකොම් තුනක් හරි. අපරාධ ෆ්‍රෙන්ඩ්ස්. මේක දැන් කවුරුත් නැහැ අත්තම. ඔක්කොම ටික මේකේ මල. ඊට අයියෝ මම කරපු මොඩල්. කොහොමද මේක උඩ ෂියර් කරන්නේ? මේ කැම්ප් ෆයර් එකත් මම ගහලා නැතියි. අනේ මන්ද ෆ්‍රෙන්ඩ්ස් දන්න කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න මම දන්නේ. මම වැස්සකුත් පටන් ගත්තා මේ අපි මේක හදන්නේ. ඉතින් වැඩක් නැහැ අතන ලොටෝ කවුරු කරලා දාන්න. වැඩක් නැහැ. ගන්න වෙන අපිට බ්‍රීඩ් කරලා ගන්න පුළුවන්. අර මොකෙද? සොම්බියේ. මෝ බලන්න. රෑ හින්දා දෝ දැයිලා තියෙන රෑද තණ්ඩර් ස්ටෝම් ගන්න. නිකන් මොනවද? එනවා බන්න ගියතුල්ල. යෝ. දොරයිලා දීලා වෙන්නේ. පරාමරයක් දාගෙන ඉන්නවා. ඉල්ල ඇතින් ලොකු දෙයක් නෑ බලන්න. අඩෝ කොහොමද? ඊව කොපරාමරයක්. ඒ දැන් නම් රය වීගෙන ඉන්නේ නේ. බීලා නිදාගන්න. මට ඇත්තටම දුකයි මගේ බීස්ලට විච්ච දේ ගැන. එන මොනවා කරන්නද මටත් කරන්න දෙයක් නැහැ. මට මතක විදියට ඕක් නයිස් තමයි දාන්න ඕනේ. යෝ. කමෙන්ට් වලට හැමදේම වගේ මතක. රෙසිපීස්. ජන්නහරට ගිහලා බලන්න එතන තියෙන ගහකින් මේක දාමු.
ඇත්තටම දුකයි අප්පා. කැම්පයකුත් ගියා ඇත්තටම දන්නේ කෙනෙක් ඉන්නා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ මන් දන්නේ. මගේ ඔන්න ඔයාලගේ අලුත් නිවහන. කො ඉන්නවද දන්නේ නැහැ. දෙන්නෙක් ඉන්නවා. අපි මල් දෙකක් අරගෙන මම බ්‍රීත් කරා. ඒක මලෙන් ගත්තා. අනිත් මල අපි පැල කරා. ඔය කී දෙනෙක් ඉන්නවද මත්තර? 1 2 3යි. ඊට පස්සේ 6ක්. 1යි 2යි. හරිද? එතන දෙන්නයි. ඊට පස්සේ 3යි 4යි 6ක් ඉන්නවා. අනේ මෙතනම 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙතන කියන්නේ අතන යෝ 6 දෙනෙක් ෆ්‍රෙන්ඩ්ස්. අනේ මන්ද ෆ්‍රෙන්ඩ්ස් මම දන්නේ. අපි මෙන්න මේ ගාවෙන් ගාමු ෆ්‍රෙන්ඩ්ස්. මල් අනේ මන්ද මම දන්නේ කොහෙන් එච්චර ආවද කියලා. වාඩ් දෙක අයිතුරු නෑ කේරු ගන්නවා. උඩ පැන ගන්න බැරි වුණා අපිට. මම උඩ පයින් නැගලා කවුච් බටන් එක ඔබලා තියෙනවා. මේ ඉතින් කරේ වාජුට එතනින් ඉඳලා ඕකේ. හරි පඩි බලාගේ ගහලා තියෙන පහළට උඩට යන්න පුළුවන්. යා. හරි අපි ගියා. ඒ ලොක් ටික ගත්තා. ලොක් කීයක් තියෙනවද ඊ? කොපර් ආමර් එකක් තියෙනවා නේ. සුපිරියක් තමයි. ඉතින් කොපර් ආමර් නා වැඩක් නැහැ දැන් නම්. මට ඇත්තටම දුකයි අප්පා. මට ඇත්තටම හිතා ගන්න බැරි මේ 6 දෙනෙක් කොහෙන්ද ඉන්නේ කියලා. ඇත්තටම මට අර පොඩි එක්කන විතරක් දන්නෙත් නැහැ ගැහුවා. සපුයි. මම මේක වහනවානේ ෆ්‍රෙන්ඩ්ස් හැමතිස්සෙම. උඩට ආවෙන් පස්සේ. මේක කේස් එක. මම මෙතන කීයක් ගැහුවද? මේක මුලින්ම ගන්න ගන්න. ඉන්නවා. දැන් උඩ ඉඳලා ආවනම් හරි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8ක් ආනේ. දැන් කීයක් ඇවිල්ලාද මං මෙතන? 1යි 2යි 3යි 4යි 5යි 6ක් ඇවිල්ලා. 8ක් න්යාවේ එහෙනම් 6යි ඔය ඉතින් කරේ වැඩ. අද නම් මෙන්නටම අපේ යකෝ වැටෙනවමනේ වැඩි. අනේ මන්ද අද කොහම හරි මං ගෙදර හදලා ඉවර කරනවා. අරක වැහුවා නේද මන්ද? අයියෝ. ඔය ඇරලාම දියමයි. මොකද්ද යකෝ අද මේ මට වෙලා තියෙන්නේ. අද නම් වැටෙන්න එපා වැටෙන්න. දැන් ක්‍රවුච්. හරි. උතර 6ක් හරිනේ ෆ්‍රෙන්ඩ්ස් මම. එහෙනම් 6යි 7යි 8යි. ඔන්න ඔච්චර තමයි ෆ්‍රෙන්ඩ්ස් උතට එන්න. ඒ ගානට ගත්තේ කිනේ අඩේ ඉස්සෙල්ලා. ඉතන නිකන් පඩි වෙලාගේ ගහන් වැරදුන. නෝගේ පඩි වෙලාගේ ගහන් යන්න හැදුවේ අතන වැටුණා නේද? ඔය අපි ඒක පස්සේ ගමු. මෙන්න මේක කඩමු. දැන් ඊට පස්සේ මෙතෙන්ට එන්න. 1යි 2යි. හරි ෆ්‍රෙන්ඩ්ස්. ප්ලෑන්ක්ස් ඇති වුණා. මම බොයේකවත් හරියට කරගන්න පුළුවන් නේ ඊට ෆ්‍රෙන්ඩ්ස් මට අර වතුර එක ගන්න පුළුවන් කාන්නේ මට අද බැරි වුණා. අනේ මන්ද මෙන්න අඩි 3ක් තියෙනවා. 3ම දාන්න. ඕකේ. මෙන්න මේක කඩලා දාමු. අයිති ස්ටික් එකක් අම්ම. මෙන්න මේ ස්ටික් එකක් අම්මලා රියපියා. මේ ටූල්ස් එක කැඩෙන්න ළඟයි.
මේ පොඩ්ඩක් ඉන්න අපිට ෆ්‍රෙන්ඩ්ස් සෝසාම ඩ්‍රයි ගන්න පුළුවන් නේද? අර වෙන තද නිල් පාට මලක් අරන් ඉර තද නිල් පාට දාන්න. මම ආසන පාට තද නිල් එක. ලැපිස් ලාසෝල් වල තද තේගිනේ. ලැපිස් ලාසෝල් නේ ඉතින් ගත්තේ කිනේ ඕනද? අරුන් දෙන්න. මගේ ඇඳටත් එකක් දාන්න ඕනේ ඒක. නිල් ගත්තේ. බලමු ඩයි කරලා. ඕකේ අපි යමු. නිල් ගන්න පුළුවන්. අක්කරම වලින් මෙයාගේ මේක ගන්න එපේ. පෝස් සාමර එක අරන් බලන්න. අඩෝ බෑ කියන්කෝ. ඕකේ අවුලක් නැහැ. හොමින්න මම්මගේ ඇඳවල වලට දාගන්න. නිල් පාට. මුත්තේට දාගමු. වැරදුනානේ. මෙන්න මේකනේ. දැන් මේ දවස්වල ට්‍රැකර් පැනලා තියෙන වෙනස් ගණන් ගන්න එපා. ඔළුවත් එක්කද දෙනවා මේ දවස්වල. විභාග ඉවර වුණා විතර. ඒක. අගේ මම මේක මෙන්න එහෙම දාලා රිස්පොන් පොයින්ට් සෙට් කරා. දැන් අපිට කොබල් ස්ටෝන් ඕන මං ගාව තියෙන්නේ 54 එක. ඒක අයන් එකක් තිබුණේ. ඒක අයන් තියෙන්නේ නේද? අඩෝ නෑ කියන්නේ අයන් රෝ අයන් ටිකක් තිබුණා මං ගාව. අඩෝ මං කේවිල් එකද කරපු රෝ අයන් ටිකක් තිබේ ටිකක් නෑ කියනවා. ඕකේ අවුලක් නෑ අපිට ළඟදිම කේවියන් එනවා කොහමද? අඩේ ඕවනිය. දෙයක මේ බග්ගිය. කෝල් යකේ. ඕකේ ගණන් ගන්න එපා ෆ්‍රෙන්ඩ්ස් කෝල් එකෙන් පස්සේ එකපාරටම ගේම් එකේ මුලට ගිහිල්ලා ඉතින් මං ආයෙත් මුල ඉඳලා මේ එන ගම. ඉතින් මට මේ දැන් මතක් වුණේ ෆ්‍රෙන්ඩ්ස් අපේ ෆර්නස් එකේ මගේ ෆර්නස් එක ඇතුළේ නම් පිච්චෙන දැම්ම දන්නෙත් නෑ අපි ලෝඩ් වුණේ පස්සේ ෆර්නස් එක ඇතුළේත් බලමු. ඕකේ අපි මේ හවසොත් වෙලා එහෙම දිවට. බලමු ෆර්නස් ඇතුළේ. අනේ තියෙන්න ඔය තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් මම කිව්වේ මම කේව් කිල් එකතු කරා කියලා. අයගෙත් තව තියෙනවා. මම කිව්වේ ෆ්‍රෙන්ඩ්ස් මම බැලුවේ ඇත්තටම මොකක්ද උනේ කියලා. අයන් ටිකට වැඩි ෆර්නස් එක ඇතුළේ මම පිච්චෙන්න දාලා මේ හෝල් ටික අරන් අරකට දාලා ලිටලියස් තිබ්බනේ ලීෆ් ලිටර්ස් තිබ්බනේ කෝ බලන්න ලීෆ් ලිටර්ස් ආතිය 28ක් මේ ආමර එක දාමු අප්පා වැඩකුත් නෑ ආමර එක අතේ තියන් ඉන්නවා දැන් ඉන්නව රීට වඩා හොඳයි මේ එක්කනේ රුපිරියක් තමයි ඇඳුව මේ මගේ බල්ලා ස්කින් එක නෑ ෆ්‍රෙන්ඩ්ස් මේක ආයි දා ගන්න ඕන දැම්මෙත් නෑ අයියෝ දන්නේ හරි මේ කැමරා ටිකක් කලා ස්ලයිස් එකක් වැඩි කරගන්න ඕනේ. අයන් කොටද ගත්තේ? ඒක අයන අපි මේකට දාන්න ඕන කබල්ස්ටෝන් ටිකක් පිච්චෙන්න. ඔන්නෝම තුනක් තිබ්බම ඇති. ෆ්‍රෙන්ඩ්ස් අපි තුනක් විතරක් තියලා ගමු. හතරක් කියන්නේ 53ක් දෙන. හරි තව එක ඕකේ ඊට පස්සේ මේක දාමු අපි තොර අපිට බලන්න ස්මූත් ස්ටෝන් හදාගන්න මේක පෙන්නන්නේ නැහැ නේ ස්මූත් ස්ටෝන් අඩෝ ස්මූත් ස්ටෝන් හදා පෙන්නන්නේ අඩේ අනේ ඕන නම් ෆ්‍රෙන්ඩ්ස් මේකෙන් ස්ලැබ් එකක් හදාගන්න මොකද ස්ටෝන් කටර් එකක් මට ඕන ස්ලැබ් වලින් නේ හදන්නේ ස්ටෝන් කටර් එක මට මතකත් නෑ මොකක්ද දාලා අයි අඩෝ ඒ චාකෝල් කොහෙන්ද මට නාරකට එන්නේ ස්ටෝන් කටර් එක හදන්නේ කොහොමද මට මතකත් නෑ දැන් ස්ටෝන් කටර් ස්ටෝන් කටර් එක පෙන්නන්නේ ඊමට මතකත් නෑ ෆ්‍රෙන්ඩ්ස් ස්ටෝන් කටර් එක කොහොමද හදන්නේ කියලා
ස්ලැබ් හැදුවත් පෙන්නයි. ඒකට මට ස්ලැබ් දාලා තමයි හදන්නේ. මෙහෙමද බලමු. මෙහෙම නෙවෙයි නම් ස්ලැබ් දාන්න. හරි. එහෙනම් no ස්ලැබ් දාලා what? හරිනේ. ස්මූත් ස්ටෝන් නෙමෙයිනේ ෆ්‍රෙන්ඩ්ස් දාන්නේ. ස්ටෝන් නේ දාන්නේ. අයියෝ මම නාගෙන සුපිරියට. ඔය ඉතින් කරේ වැඩ. දැන් ස්මූත් ස්ටෝන් වල රෙසිපි එක වෙන්න. මන්න සුපිරියටම කෑවා. ඔකේ අපි එතකන් චෙස්ට් එකක් හදාගමු. මට චෙස්ට් එක ගන්න මෙන්න මෙතෙන්ට දාන්න. ඊට පස්සේ අපි ඊළඟ ගස් ටිකක් කපාගෙන ඉමු අරක හැදෙනවා. දොර ඇරියත් එක ගන්න. ඕකේ. අරකේ පුත් ඉන්නවා. මට ගස් ඕන වෙනවා ෆ්‍රෙන්ඩ්ස් ගොඩක්. මම මේකයි ගස් කපන්නේ. මොකද අපේ ගෙදර ඇවිල්ලා තනි කර ලී ගියා. මේ පොට්ට ලැග් එකක් යන්නේ. FPS 18ට ගියා. FPS එක අඩු වෙන්නත් හොඳ නෑ නේ. අඩු වෙන්නත් හොඳ නෑ, වැඩි වෙන්නත් හොඳ නෑ. 60 වගේ තියෙද්දි සුපිරි. දැන් 30 ගියාම 18ට ගියා 27 31 34 39 35 හැට ගණන් සාමාන්‍ය යන්නේ අකුයි. ඊ ෆ්‍රෙන්ඩ්ස් අඩු වෙලා මොකද්ද වෙලා තියෙන්නේ? ඊ FPS 60 ගණන් යන. හරි. අයි අඩෝ අරිනේ ඉතින් ස්ටෝන් වගේ නැතව එකක් කවලා. මේ දහලා පොඩ්ඩක් ට්‍රැක් කරන්නලා ඉන්නේ. ඒ බලමු මෙහෙම වෙයිද? එහෙම තමයි. රාජුට මම තාම ලැප්ටොප් උතා. ඕකේ. මට කොබල්ස්ටෝන් වලින් ස්ටෑර්ස් ඕනේ. ini apa hinduak lagi nih කොබල්ස්ටෝන් boleh darang kita lalu kabel tuh hari apa ya mට කොබල්ස්ටෝන් උත් ඕන අයියෝ ටෝස් තියෙද මම ටෝස් නෑ කියන්නේ හදාගන්න වේ ඇති වෙයිනි අපි යමු ට්‍රී සැම්පලින් තෝගේ අපි ප්ලේස් කරමු පොඩ ගස් පැල වෙනවා ඕකේ මෙතන එක අපි මෙතනින් හදා මෙතනත් එකක් තියනවා දෙකක් ඕකේ ඔය මම මයින් කරන්න පොට්ටේ මම පොළොයටට මයින් කර මෙන්න මෙතන මෙතනින් යම් ෆ්‍රෙන්ඩ්ස් තමයි ඊ විතර ඩයරයිට් උත් තිබෙනවා ඕකේ අපි යන් කොබල්ස්ටෝන් කීයක් ඕනද දන්නේ මම එනම් මේතර ගිහිල්ලා කොබල්ස්ටෝන් කීපයක් එකතු කරා ඔයාලා වම් වෙන්න ඔය කරේ ඕකේ පියක්සේ ගන්න ෆ්‍රෙන්ඩ්ස් පියක්සේකුත් නෑ පේනවා ඉතින් උඩට යන් නේද ෆ්‍රෙන්ඩ්ස් අද සොම්බි රෝන්ස් එකක් තේනවා මට ඩාරේ ෆ්‍රෙන්ඩ්ස් මොකද වතුර අහුුණා හැම තැනකින්ම මෙතන කොපරුත් තිබ්බා මයින් ගන්න ගියේ නෑ මට කොබල්ස්ටෝන් ඕනේ ඒකින්ද එළියෙන්ද ගන්නේ කොම්බි රෝන්ස් කැහිලා තියෙනවා බෝලා මෙයා ලකුත් ඇටලෙන්නේ ඊ දුරත් ඇරලා මං ඇවිල්ලා තියෙනවා දොරවල් දෙකම දැන් ඇවිල්ලා නෑ නේද දොරවලත් නෑ බලන්න තන්ඩර්ස්ටෝම් එකක්ද කියලා ඒ කොහමද කියන්නකෝ වැඩ කරන්න ඕකේ ඊයන අපිට තියෙන දැන් උඩට යන්න තමයි මම අඩක් තියෙනවා
මේක මොකුත් නෑ. ඕකේ කරන්න දෙයක් නෑ. මම මෙතනින් මම පහළට යන්න ඕනේ. මගේ පිකෙට්ස් එකක් නෑ මට. මගුලක් කරනවා මම මෙතන චෙස්. ඔය ඉතින් අයියෝ. පිකෙට්ස් එකක් හදාගෙන මම අද නැත්නම් වැරදුනොත් එහෙම කරන්න දෙයක්. බලමු මේකේ චෙස්ට් එකේ දිනන කියලා. චෙස්ට් එකේ තියෙන්න ඕන. මට නෑ. ඇන්ඩ සයිට් නම් තියෙනවා ගොඩක්. මම මයින් කරන්න සයිට් එක. දැන් නම් රෑ වෙලාවලත් නේද? නෑ. මේ අපි යන්. ඩර්ට් ටිකක් කරන් යන්නේ. ඒක හදන්න ලේ ගංගා ඩර්ට් නම් දෙන සුපිරියට. දැන් පහලට මම දාලා තියෙන ස්ලැබ් ෆ්‍රෙන්ඩ්ස්. දැන් පහල තියෙනවා ලොක්ස් එක. බලමු එන්ද අර. මම අපේ සම්මාරේම කන්න නම් තියෙනවා. රැරෙලා කියන්නේ. ඒ අපි 28 වෙනි දවස් අපේ මේ ගොඩක් දේවල් මේ වෙඩි කරලා අපි ක්‍රවුච් වෙලා යන්න නැත්තම් කියන්න බෑ. මං ඇඳ වෙනුවට ගන්න ෆ්‍රෙන්ඩ්ස් කබල්ස්ටෝන්. කොයක් කබල්ස්ටෝන්. ඊටික ටෙස්ට් එකට දාලා දැයිලා තියෙනවා. ඕ බලන්න. අනේ මම දන්නේ මම අඳාරන් බොටල් එක දාන්න. ඊතර ටිකක් දාමු මේකට. ලීට් ටික දාමු. ෂවල් දෙකක් තියෙනවා අපි ඒක රිපෙයාර් කරගමු. මේක දාමු. ඒ ටික දාමු. ආයන් ටික දාමු. ට්‍රැප් ඩෝ එක දාමු. ඒ ටික ඕනනේ ෂියර් එක දාමු. මේ ටික දාමු. මේක වැඩක් නැහැ. මේ ටික දාමු. රේන අපියා. ඕකේ. දුන්නක් හදාගත්ත ෆ්‍රෙන්ඩ්ස් කෝකටත් කියලා අවශ්‍ය වෙයිනේ ඒකෙන්. ඒක දැන් මෙහෙමනේ එන්න ඕන. යටින් එන්න ඕන මේක. ඔන්නෝම. නෝදා ෆ්‍රෙන්ඩ්ස් එන්න ඕන. එහෙනම් දානිය. හරිනේ කරනවානේ. මට ෂුවර් එකක් නැහැ. මට මේක බැලුවා. ඕකේ ඒතකොට මෙතනින් ඔන්න ඔහම එකක් එනවා. ඊට පස්සේ මෙතනින් ඔහම එනවා. මෙතනින් ඔහම එනවා. ඕක ඉතින් දිගටම කන්ටිනියු කරන් යන්න තමයි තියෙන්නේ. අපි අතනත් ඒතර හදලා මෙම්නේ. ඔන්න දැම්මා. ඔන්න දැම්මා. අන්න තෙන්ට අරුන් ටිකක් ඇවිල්ලා උන්ටත් කිලින්න ඕන. ෆ්‍රෙන්ඩ්ස් මුලින්ම මෙහෙම දාන් යන්නේ. ඒක ලේසි. බ්‍රිජ් කරන පුරුද්ද වැඩිලා වන්ට. ඒ කාලේ මම බ්‍රිජ් කරනකොට ඔන්න ඔහම හැමතිස්සෙම එනවා. මම උඩට දෙක පුරුද්ද වැඩිලා. මෙතනින් දිගටම එනවනේ. එතනින් එන්නේ මෙහෙම. ඔන්න ඔහම ඔන්න ඔහම. ඇයි එහෙම කියලා ඔයාලා බලන්න ඇති. අනේ මන්ද මං ආපාට එහෙම දැන්. ඔහම හරි. ඊට පස්සේ ආයෙත් ඔන්න ඔහම ඉතින් නැතම් බාල්ද ගිහලා මම කරන්නේ ඕනේ. ඕකේ එතකොට ඒක එන්නේ මෙහෙම මට හිතෙන්නේ මදි වෙයි. කබල්ස්ටෝන් ආයෙ එහෙම උන තරන් ඉන්න යනවා. ඔහොම හරි නේද මම හිතන්නේ. ඕකේ ඊට පස්සේ ඉතින්
ඕක තමයි. ඔහොම දැම්ම. ඊට පස්සේ ඉතින් මෙන්න මෙහෙම පේලියට දාන්න. මට ෆ්‍රෙන්ඩ්ස් මේවත් මදි. හරිද මොනවද දන්නවද? ස්ටෑර්සුත් මදි. ඒක හොඳටම තේරෙනවා. ඔයාලට තේරෙනවද? මෙතනිනුත් එනවා. මෙතනිනුත් එනවා. ඔය අපි එහෙනම් දැන් අන්න අතන හදාගෙන ඉමුකෝ. ඒක නම් ලීසි. ඕකේ. මෙතන මං කාලා නේද වැඩි. පහළට ගිහිල්ලා නෝ බලන්න. යම් පහළ. අඩෝ ගත්තේ නැද්ද තාම? ඒක ගන්න එක තමයි ෆ්‍රෙන්ඩ්ස් බැරි. ටිකක් කච්චේ කරගත්තට දාගන්න. දැන් කියමු දොර ඇර. ඒ දැන් මම මොකටද ආවේ? හයි. එළිය බලන්න නෑ. ඔව් මං කාලා ෆ්‍රෙන්ඩ්ස්. මගේ ඩර්ට් එක. කාලා කියන්නේ ඔහොම නෙමෙයි ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඒක කාලා කියන්නේ. මම යන්න උඩට. අඩෝ. මෙතන එන්නේ මෙතනින් කෙලවරෙන් එන්න ඕන ෆ්‍රෙන්ඩ්ස් 1යි 2යි 3 වෙනි එක සහ අපිට එන්න 1යි 2යි 3යි 3 වෙනි එක අන්නම කඩන. හරිද මෙතන 3ක් මේ ගැඩුවා. ඊට පස්සේ මෙන්න මේක එන්න ඕනේ. ඔහොම මම හිතන්නේ කයින්ට ඩවුන් ලස්සන. ඔව් එහෙම තමයි එන්නේ. කොහොම ලස්සන අත්තනත් එම්ම නම් හැබැයි ලස්සනයි ඒත් කොහොම හොඳයි. පොඩ්ඩක් නිකන් ගෙදරට මොකක් හරි එලා වගේ ටිකක් මේ හරියට අර මොකක්ද එකක් වගේ. ඒක මම ඉස්සරහ හදලා ගන්න. අපි එනවා ගිහලා ෆ්‍රෙන්ඩ්ස් කොබල්ස්ටෝන් එක හදාගෙන කඩාගෙන මිත්‍රේ උදා. ඉතින් දැන් දෙයක් මම මිත්‍රයක් ගන්න ගලෙන්න. මේ වෙල්ඩින් ආවදනේ. ඕකේ. පියා. එහෙනම් මම මයින් කරන් ආලා හම්බ වෙන්නේ නේද ෆ්‍රෙන්ඩ්ස්. නෝවේ බණ්ඩ මෙතනින් නම් යන්න බෑ. එතන කේව් එකක්. මෙතන බලන්න. මෙතන නෑ. දැන් බලන්න ගියම පහල කැඩුවම කේව් එක හම්බුන. වල එහෙනම් සද්දි. දැන් ඩයරයිට් නේ අපිට. ඩයරයිට් නේ වෙන එකක් නෑ. කොබල්ස්ටෝන් වගේ දෙයක්. ෆ්‍රෙන්ඩ්ස් මෙතනින් එහාට අපිට හම්බ වෙන්නේ ඩිස්ප්ලේට්. ඉතින් මම හිතුවා මෙන්න මෙහෙන් වගේ ඉස්සරහට මයින් කරන් යන්න. ඔය මට අයනොත් ටිකක් හම්බුණා. මේ ලයිට් අප් ගන්න ෆ්‍රෙන්ඩ්ස් මොකෙක් හරි එයිද දන්නෙත් නෑ කියලා. අයනොත් තියෙනවා නයිස්. මේව හැමදාම මයින් කරන්න ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපිට පොසත් වෙන්නත් පුළුවන්. අයියෝ අයනොත් තියෙනවා අවුලක් නෑ. ඊළඟ පාර යනකොට හරි කරගන්න.
කීයක් තියනවද දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. මෙතන ෆ්‍රෙන්ඩ්ස් මම වයින් කරේ නැත්තේ කීව් එකක් එතන. යා. මේ හැමතැනකම ෆ්‍රෙන්ඩ්ස් හැරිලා තියෙන එක එක හේතු ඉඳලා එක්ක වතුර එක්ක කීව් එක. සමහර ඒවා නාතල් එකකට හැරිලා තියෙනවා. දැන් පුළුවන් නම් කියන්නකෝ ෆ්‍රෙන්ඩ්ස් රෑ වෙලා කියලා. රෑ වෙලා තමයි. මේ මාර කුවෙක්ෂන් එක නේ. අපි මේ ටික සමානව කරගන්න. අපි මේ ටික වැඩි කරගන්න. කොහොමද මොලේ? ඕකේ. මේ ගෙදර නම් ෆ්‍රෙන්ඩ්ස් හදලා ඉවර ගන්න බැරි වේදක් නෑ. පට්ට වෙලා යනවා මේ වැඩේට. මෙතන ටික ඉවරයි. බ්‍රීච් කරනවා කියලා රිස්ටර්ස් වලින් මම හයි මොනවා කරනවද මන් දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් මමත්. ඉතින් අද වීඩියෝ එක නම් ෆ්‍රෙන්ඩ්ස් පට්ටම දිගයි මම කියන්නේ. මේ වීඩියෝ එකත් විනාඩි 21ක් කලින් වීඩියෝ විනාඩි 19ක් වගේ කියන්නේ රෙකෝඩින් එක පස්සේ කෝල් එකෙන් පස්සේ ටික. ඉතින් ඔයාලා පේන ඇති ඉතින් තාම ගෙදර හදන ගම අර පැත්ත හරි. මම නම් ගෙදර වහලේ ගහලා මාලා හම් වෙන්නේ නේද ෆ්‍රෙන්ඩ්ස්. ඕකේ ගයිස් ඉතින් මෙයලා අපේ 32 වෙනි දවසේ තව 31ක් ගත කරලා ඉවරයි. ඉතින් තාම මම වහලේ ගහලා ඉවර නැහැ. ගත්තට මම මේ පැත්ත ගහලා ඉවරයි කියන්නේ ගත්තේ හරිද? මේ පැත්ත ඉවරයි. දැන් තියෙන්නේ මෙන්න මේ පැත්ත. පොඩ්ඩක්වත් හරි නෑ එතන. ඉතින් ඒක තමයි දැන් ගහන්න තියෙන්නේ. නේද පොඩි ලැග් එකක් ගියා. පොඩි නෙමෙයි හොඳම ලැග් එක. නම් මේ ක්‍රවුච් දාන ෆ්‍රෙන්ඩ්ස් හાર્ඩ් කෝර් ඉන්න. රිස්ක් ගන්න ඕනේ නෑ. ඒක. ඉතින් මේ පැත්ත ගාන ඉවරයි. දැන් තියෙන්නේ මේ පැත්ත තමයි. මේ පැත්තේ කොබල්ස්ටෝන් ස්ටාර්ස්ුත් ගාලා නෑ. හම්බෝ තියෙනවා. මේ තියෙනවා. හොඳයිලා අර දිව නැත්තම් ආයි යන්නේ වෙයි ඉතින් පාරට. ස්ටෝන් කට එක මම උස්සන් ගාලා නෑ. ඒ වැඩ ඉවරයි. තාජුට්ටෙන් බීම. දැන් මම ඒක තොර ලේසි. no. Okay. ස්ටාර්ස් ෆ්‍රෙන්ඩ්ස් ඉවර වීගෙන ඉන්නේ. මම වැඩි හදාගත්තේ නෑ. මට අංග ගොඩක් තියෙනවා ලී.
මම ගොඩක් කැපුවා ගස් මාර විදියට කැපුවා මම මෙතන උංගා තවත් හයක් තියෙනවා ඒ ටිකත් අරගමු නේ හතර එතකොට ලේසි මාර උස ගයක් ෆ්‍රෙන්ඩ්ස් මම හදන්නේ හරිද මේ ටිකත් ඔහම ගහන් යනවා එතකොට ලේසියිනේ වීඩියෝ නම් පට්ටම දිගයි මම ඒක දන්නවා මම දාලාම නැතුව ඉතින් මෙච්චර දිග වීඩියෝ එහෙනම් ඉතින් මම ඊතර වල ටිකක් කරලා මාලා හම්බෙන්න ඕකේ ඉතින් තා පොඩ්ඩයි තියෙන්නේ ඇති මට තව හතරයි මං හිතන්නේ ඊට පස්සේ ඉවරයි බලමු හතර මේ මදර වහින්න ගත්තා නේද බලන්න අන්ඩර්ස්ටෑන්ඩ් මේ ෆ්‍රෙන්ඩ්ස් අපේ මම දාගෙන ස්ලැග් දිනවට බින්ගන්න තියෙන වෝටර් ලච්චයක් කරගන්න මම නේ මම බය ඕකේ යන්නේ නම් හදලා ඉවරයි මේ අපේ ලස්සන ගෙදර ලස්සන ගෙදර අපේ ලොකු ගෙදරක් තියෙනවා මම මෙතෙන් ෆ්‍රෙන්ඩ්ස් මේකට ගන්න මේ නැත්නම් ප්ලේස් කරනවා ඉතින් නේද ගත්තනේ යප් මොනම උලද්ද මට ගන්න ඕකේ ගෙදර ඇතුළේ වෙන මට බිත්තරයක් හම් වෙච්ච ඉඳ මේ එළියෙන් බිත්තරේ ගැහුවා ගෙදර ඇතුළේ අවුත් ගියා එළියට මේකෙන් පැටව් හතරක් ආවා උන් ටික ගියා එළියට anyway තව ඉතින් පොඩි වැඩ ටිකක් තමයි තියෙන්නේ ලොකු අපෙන් දොරක් තිබ්බනේ මම දොරක් යප් නිදාන්න පුළුවන් ඔලනේ අපි තෙමින්නේ තෙමින් නැති වෙන ලස්සන ගයක් තියෙනවා කොහොමද මේක කඩමු මම උඩට යන්නේ නැහැ කොහොමද කලෙක්ට් කරන්නේ මෙතන මම ටෝච් එකක් ගෙවුවා දැන් මම දොරක් ගන්න තමයි හදන්නේ මෙතනින් වගේ දානවා එක දොරයි දාන්නේ මම බැලකන් කෑල්ලක් වගේ හදන්න තමයි ආයෙත් යන්න බෑ ඉතින් ක්‍රාෆ්ටින් ටේබල් මම අතන මෝඩයක් ආවා රිලීස් කරලා අපි ඉන්වෙන්ටරි එකෙන් ක්‍රාෆ්ටින් ටේබල් එක තියාගන්න මේ දෙන්න යප් වැරදි එකට අච්චුනේ ඕ තාම බෑනේ අපි හදාගමු ස්ලැබ්ස් එකක් ඉතුරු තියෙනවා ඊට මට තියෙන්නේ තවත් ඕන වෙයි මේවා මේ අන්න මෙහෙම ගත්තා මම බැලකනියක් වගේ ගහන්න හදන්න දෙන්නක් වෙයි දෙයක් ඇතිනේ තුනක් ගන්න කියලා හැදුවේ
අපේ වැටෙන දෙක එහෙම වැටෙන වැටෙන ආයි පහළට යනවා හරි වැරද්ද නඩෝරාර වැරදි වැටෙන කපලෙන් දාන්න ඔන්න ඔය තියෙන පී නිදාගන්න බෑ ගන්න පුළුවන් ඉතින් මම උලුත් නැහැ තාම නිදාගන්න බැලු අපේ ලස්සන ගෙදර ඇතුලේ තාම එකපාරක් නිදාගෙන තියෙන්නේ දැක්ක 8ක් ඉතුරු යවුල මේ ටික අපි තියාගමු දැන් සදන් ස්ටික් කරමු ස්ටික් මම දැන් කිව්වා බලමු ස්ටික් නම් ගොඩක් තියෙනවා ඒක සම්පූර්ණයෙන්ම අදලා ඉවරලා තාම මම නිදාගත්තේ නැහැ වෙඩිස් මට මතක නෑ ෆ්‍රෙන්ඩ්ස් හදන්නේ කොහොමද කියලා හිතන්නේ මට මතක නෑ අපි බලමු සර්ච් කරලා සර්ච් කරන්න මෙහෙම දාලා ඕකේ තුනක් හදාගත්ත මම ලොක්ස් මැදියක් ඕකේ ඉතින් අපි ගලන පහළ යන්න එහෙනම් ඒකත් කරලා බලමු ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඒකත් මම හදලා ඉවර කරා ඉතින් ඊපස්සේ අපි ගොඩක් අභියෝගවලට මුහුණ දෙදී අපේ ගෙදර සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරා වෙන්නේ නැති මම දැන් වටින්නෙත් නෑ උඩ ගන්නත් බෑ හරි අපි දැන් පහළට ගිහිල්ලා බලමු ඔක්කොම හරි මම නිදාගන්නවා නිදාගන්න පුළුවන් හංගා ෆ්‍රෙන්ඩ්ස් එකලක් ඉතුරුත් ඒක අපි සත්තු පාමුලේදී පාවිච්චි කරනවා ඒක නිකන් අවුලක් නෑ මට නිදාගන්න දැන් නිදාගන්න තව උඩ නිදාගන්න දෙන්නේ පහළ නිදාගන්න ඕකේ අවුලන්නේ අපි දැන් නම් ගිහිල්ලා බලමු දැන් රස්ස පායන්නේ ඉබුන්නේ නැද්ද ඔන්න තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් ලස්සන ගෙදර ඔය ගල්ලා තියෙන්නේ ඉතින් අර ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න කියලා හැදුවේ ඊට කලින් මෙන්න දැන් දොර වහන්න ඕන මමගේ එක්සේ කරන ෆ්‍රෙන්ඩ්ස් කාට මම හිට කියන්න මතක නැහැ එක්සේ කරලා ගියා හරිනේ ගත්තනේ ඇඳගත්තේ හරි ඉන්නට ඉඩ තියෙනවා X දෙකක් මං හදාගෙන කියන්නේ අවුලන්නේ අපි යමු සෝරි ඒක නෙමෙයිනේ වීඩියෝ වල පහලට යමු අප brightness වැඩි වුණා කියන්නේ 60 තියාගන්න okay right hand නම් දාන්නේ මම ඉතින් ඒක අවශ්‍ය නැහැ කොහොමද ෆ්‍රෙන්ඩ්ස් අපේ ගෙදර ශීල් එක අපි අයින් කරලා ශීල් එක අයින් කරන්න බෑ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඉන්වෙන්ටරි ඕපන් වෙන්නේ anyway මොකද ඔන්නෝක තමයි අපේ ගෙදර ඔයාලට පේනවා ඇති ලස්සන ගෙදරක් රාරක ලස්සන අර මේ බැල්කනි එක වගේ එක තියෙන ඉඳ තවත් ලස්සනලා උඩින් අරහම දාපු හින්දා ලස්සනයි කාරි මේ තමයි අපේ ගෙදර අපි ජීවත් වෙන්න යන්නේ මෙන්න මේ ගෙදර එහෙනම් අපි ස්ක්‍රීන්ෂොට් එක උඩ ගන්න
ඔන්නෝම ගිහිල්ලා ඔන්නෝම හැරිලා නොම ගිහිල්ලා හරි ඉස්සරහට එමු පේන්නේ යන්න ෆ්‍රෙන්ඩ්ස් මෙහෙම කරු වීඩියෝ වලට ගිහිල්ලා ෆෝව එක 60 තියෙන ඒක වැඩිනේ කරන්න සූනා මේ වගේ දා හරි දැන් ඔය පේන්නේ සොපියට පේගෙද ඕකේ එහෙනම් මම ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා වැදුනේ නැද්ද වැදුනද ඕකේ ඔය ඉතින් හරි ඉතින් ඒයි නෙමෙයි යන්න තුක් ගන්න තුක් නම් මෙතන මගේ බේස් එකට ඇවිල්ලා මටම හදලා වත් ගන්නවද මට හරි ඉතින් කො ආරු මොනවද දෙන්නේ ඔක්කොම ලේ තමයි අම්බට්ටෝ ඊ වතුර බෝතලයකට දෙනවලු එමරල්ඩ් එක ඔහොම ඉන්න ඔයා පොඩ්ඩක් මෙතන පොඩි ඩැමේජ් එකක් වුණානේ ඒකත් අපි අරන් මේක ඉස්සරහට හවස් කරමු ඉස්සරහට ගන්න හවස් කරමු මේ තිබ්බනේ බොටල් එක මේකේ නෙමෙයි අමේ ලැපිස් සම්මුණා ෆ්‍රෙන්ඩ්ස් යද්දි මට කොහෙයද්ද ඔහොම ඉන්න මම වතුර බෝතලය අරගෙන ආවා බෝතලේ දෙන්න ඕනේ හැබැයි හොඳේ වතුර එක විතරක් අරගෙන බෝතලේ ඉතින් කො මයියේ අර ෆිල්ට්‍රික්ස් පොඩ්ඩක් මේ යකෝ මූ බෝතලේ දුන්නේ නෑ මූ මහ ජරාගෙනියෙක් ෆ්‍රෙන්ඩ්ස් මූ බෝතලේ දුන්නේ එමරල්ඩ් එක එමරල්ඩ් එක හක් නෙමෙයි එමරල්ඩ් එක දියා එමරල්ඩ් නේ බෝතලේ දියා නෝන ෆ්‍රෙන්ඩ්ස් ඕකේ එහෙනම් මම මෙතනින් අදට වීඩියෝ එක නවත්තනවා දැන් පැය එකක්වත් ඇති තමයි වීඩියෝ මේක පස්සේ හාවස් කරගන්න එහෙනම් අදට මම මෙතන එපිසෝඩ් එක නවත්තනවා ඔයාලට සුබ දවසක් බයි බයි